බයිබිට් එකේ ට්‍රේනින් වෙන්න account එකක් හදාගන්නේ මේ විදියට. ඉස්සෙල්ලා බයිබිට් app එකට යන්න. මේ app එක download කරගන්න. app එක නැත්තම් බයිබිට් කියලා Play Store එකේ ගහලා download කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා login now කියලා. මේ යට තියෙන්නේ. ඒකෙන් login වෙන්න. account එකක් නැත්නම් sign up දෙන්න. නැත්නම් login now දුන්නත් හරි. ඊට පස්සේ මෙහෙම login now දීලා Google select කරන්න. මේ තියෙන්නේ. Google select කරන්න. select කරලා මොකක් හරි account එකක් දෙන්න. මම අර උඩම ආපු account එක දුන්නා. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මෙන්න මේකෙන් slide කරන්න තියෙන්නේ. මේ නිල් පාට ඉරක් තියෙන්නේ. මෙන්න මේක slide කරලා ඇදගෙන ගිහිල්ලා මෙන්න මෙතෙන්ට තියන්න ඕන. හරියටම මේක පිල් වෙන විදියට. එතකොට හරි verification එක complete. ඊට පස්සේ phone එකට code එකක් එනවා. මේ email එකට code එකක් එනවා. ඒ code එක ගන්න ඕනේ. මේකට ආවේ 422.73 හරි. ඔන්න අපි මේ බයිබිට් app එකට රෙජිස්ටර් වෙලා තියෙන්නේ. තාම අපි වෙරිෆයි කරගත්තේ නැහැ. අපිට වෙරිෆයි කරන්න ඕනේ නැහැ ඩෙමෝ ට්‍රේඩින් කරන්න. ඒ කියන්නේ පුරුදු වෙනකන් වෙරිෆයි කරන්න ඕනේ නැහැ. පුරුදු වෙන්න කරන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි මුලින්ම පෙන්නන්නේ. මෙන්න මෙතන more කියලා තියෙනවා. more එකට යන්න. more එකට ගිහිල්ලා මේ කොහේ හරි තියෙනවා demo trading කියලා. මේ තියෙන demo trading කියලා. මෙන්න මේකට යන්න. එච්චරයි. ඊට පස්සේ දිගටම demo එකෙන් තමයි මේක open වෙන්නේ. එතකොට මේකේ තියෙන start trading with 100k demo asset කියලා එක okay දෙන්න select කරන්න. ඊට පස්සේ අපිට මේ ඩොලර් 2,2529ක බොරු සල්ලි හම්බ වෙලා තියෙනවා. ඩොලර් වලින් ඩොලර් 50,000ක් තියෙනවා. USDC වලින් ඩොලර් 49,000ක් තියෙනවා. Bitcoin එකක් තියෙනවා. මේ ඔක්කොම බොරු ඒවා. ඇත්තේ ඒවා නෙවෙයි. බොරු සල්ලි. එතකොට අපි මේකේ ට්‍රේඩ් කරන්න තමයි ඕනේ. පුරුදු වෙන්න. එතකොට පුරුදු වෙන ට්‍රේඩ් කරද්දි මෙන්න මෙතන home එක තියෙනවා. home එකට යන්න. home එකට ගිහිල්ලා මොකක් හරි currency එකක් තෝරගන්න. දැන් මේකේ අපිට spot trading කරන්න බෑ. මේකේ පුළුවන් futures විතරයි. මම දන්න තරමින් futures තමයි පුළුවන්. මේක trade කියලා තියෙනවා. ඕක select කරන්න. එතකොට මෙන්න මේ වගේ chart එක එනවා. එතකොට අපිට මෙතනින් coin buy කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් coin එකක් buy කරන්න කලින් අපි බලන්න ඕන දේවල් ටිකක් තියෙනවානේ. දැන් ඉස්සෙල්ලම මේ chart එක මේ විදිහට පේන්නේ. අපිට මෙන්න මෙතන 15 minute කියලා තියෙනවා. බලා ගන්න පුළුවන්. ඒ වගේම 1 hour, 4 hour, 1 day එහෙම තියෙනවා. මේ පේලියේ. මේව select කර කර අපිට මේ chart එක මේ zoom out කරගන්න පුළුවන්. කියන්නේ chart එකේ මේ candlestick එකකින් පෙන්නන කාලය මේ වැඩි කරලා බලන්න පුළුවන්. දැන් 1 day දැම්මොත් මේ එක candle එකකින් මේ තියෙන රතු පාට කොළ පාට ඒ වයින් එක දවසක් තමයි නිරූපණය කරන්නේ. එක දවසක් තමයි පෙන්නන්නේ. ඒ විදිහට මේ chart එක අපිට බලා ගන්න පුළුවන්. අපිට ඕන නම් විනාඩි 15 chart එක දා ගන්න පුළුවන්. එතකොට මේ වගේ එක candlestick එකකින් විනාඩි 15ක් පෙන්නනවා. විනාඩි 15ක් ඇතුළත වෙච්ච දේ පෙන්නන්නේ. එතකොට මේ wick එකෙන් පෙන්නන්නේ මේ price එක උඩට ගිහිල්ලා තියෙනවා කියන එක. මේ උඩ wick එක කියන්නේ මෙන්න මේ උඩ තියෙන මේ ඉරි කෑල්ල මේ තියෙන්නේ. මෙන්න මේ ඉරි කෑල්ලට තමයි wick එක කියන්නේ. ඒකේ උඩම කොටසින් පෙන්නන්නේ මේ price එක ගිහිපු උපරිම දුර. එතකොට මේ candlestick එකක් read කරන්නේ පොඩ්ඩක් ඉන්න ඒක ගියා. මේ candlestick එකක් read කරන්නේ ඒ විදිහට. තව zoom in කරන්න පුළුවන් මේකේ බෑ. එතකොට මේක ගිහිල්ලා තියෙනවා මේ විනාඩි 15 ඇතුළත ඩොලර් 132.77ට ගිහින් තියෙනවා. දැන් price එක මෙන්න මෙතන තියෙන්නේ ඩොලර් 131.85. ඩොලර් එකකින් විතර අඩු වෙලා තියෙනවා. ඒක තමයි මේ candlestick එකෙන් පෙන්නන්නේ. එතකොට අපිට එක candlestick එකකින් විතරක් chart එක බලන්න බෑ. අපි මේව zoom out කරනවා. zoom out කළා
තමයි chart එක බලන්නේ. එතකොට මේ indicators තියෙනවා. indicators වලින් දැන් මේකේ තියෙන moving average එක. moving average එක අපිට වැඩක් නැහැ. මම සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන්නේ බෝල් කියන ඉන්ඩිකේටර් එක. මෙන්න මේක. එතකොට මම ගොඩක් අයට කියලා දෙන විදියක් තමයි මේ බෝලින්ජර් බෑන්ඩ් කියන මේ ඉන්ඩිකේටරේ මේ මෙන්න මෙහෙම මේ ලයින් තුනක් තියෙනවනේ. මේ ඒ ලයින් තුන එකට ලං වෙනවා. පොඩ්ඩක් ඉන්න අපි moving average ටික අයින් කරගමු. හරි. මෙන්න දැන් පැහැදිලිව පේනවා මේ ලයින් තුන එකට ලං වෙලා තියෙන්නේ මේ. උඩ තියෙන නිල් පාට දෙකයි කහ පාට එකයි එකට ලං වෙලා තියෙනවා. දැන් මේ හරිය ගත්තොත් නිල් පාට දෙකයි කහ පාට මේ නිල් පාට දෙක කහ පාට මේ මැද ලයින් එකෙන් දුරස් වෙලා තියෙනවා නේ. දැන් මෙතන ගත්තොත් මේ නිල් පාට ලයින් දෙක කහ පාට එක ගාවට ලං වෙලා තියෙනවා. අපිට ඕන කරන්නේ මෙන්න මේ කහ පාට එකට ලං වෙන අවස්ථාවක්. ඒ කියන්නේ මේකේ පළල අඩු වෙන අවස්ථාව. දැන් මේ හරිය පළල වැඩිනේ. දැන් මෙන්න මෙතන පළල අඩු වෙලා තියෙනවා. ඔන්න ඔහොම පළල අඩු වෙලා එක කැන්ඩල් ස්ටික් එකක්. මේ නිල් පාට ලයින් එක තියෙනවනේ මේ නිල් පාට ඉර මේක කපාගෙන පල්ලෙහාට වැටුනොත් එහෙම නැත්නම් උඩට ගියොත් අපි ට්‍රේඩ් එකක් ගන්නවා. දැන් මේක පහලටනේ ඇවිල්ලා තියෙන්නේ මේ රතු පාට කැන්ඩල් ස්ටික් මේ නිල් පාට ලයින් එක කපාගෙන පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ මේ දෙක පුංචි වෙලා. අන්න එහෙම පල්ලෙහාට ආවම අපි සෙල් එකක් දානවා. දැන් මේ කරන්නේ ෆියුචර්ස් ට්‍රේඩින් නේ. සෙල් කරන්න පුළුවන්. එතකොට මේ ලයින් තුන එකට ලං වෙලා හදිසියවත් කැන්ඩල් එකක් මේ ගිහින් තියෙන්නේ. මේ කොළ පාට එකක් මේ නිල් පාට එක කඩාගෙන උඩට ගිහින් තියෙනවා. එහෙම උඩට ගියොත් අපි බයි කරනවා. දැන් මෙතන බයි කරා නම් අපිට ලොකු ප්‍රොෆිට් එකක් නැහැ. හැබැයි පොඩි ප්‍රොෆිට් එකක් හරි තියෙනවා. දැන් මෙතන 141 ඉඳන් 142ට ගිහින් තියෙනවා. ඩොලර් එකකින් තමයි මිල වැඩි වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආපහු මිල අඩු වෙලා තියෙනවා. දැන් මෙතන ගත්තොත් මේ නිල් පාට ලයින් එක කපාගෙන පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. එහෙනම් පල්ලෙහාට ආවම අපි සේල් කරනවා. දැන් මෙතනදී සේල් කරා නම් 140යි 72කින් අපිට මේක බලා ගන්න පුළුවන්. 133යි 72ට විතර ගිහින් තියෙනවා. ඊටත් වඩා ගිහින් තියෙනවා මේ 130යි 83ටම ගිහින් තියෙනවා. ඒ කියන්නේ ඩොලර් 12ක් අපිට මේකෙන් ප්‍රොෆිට් එකක් ගන්න තිබ්බා. අන්න එහෙම තමයි මේ විදියට ට්‍රේඩ් කරන්නේ. දැන් මේ වෙලාවේ යන chart එක ගත්තොත් මේ වෙලාවේ අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් opportunity එකක් නැහැ. මොකද මේ line තුන පළල් වෙලා තියෙන්නේ නේ. ඒ වෙලාවට අපිට ට්‍රේඩ් කරන්න බෑ. මීට කලින් තිබිලා තියෙනවා මේ නිල් පාට උඩ line එක කපාගෙන කොළ පාට එකක් ගිහින් තියෙනවා. ඒ වෙලාවක අපි ට්‍රේඩ් එකක් දැම්ම නම් ඒ ට්‍රේඩ් එක වැටෙන්නේ 135න්. එතකොට ඒක ගිහින් තියෙනවා 137.49ට. ඒ කියන්නේ ඩොලර් 2ක වගේ ලාභයක් ට්‍රේඩ් එකෙන් ගන්න තිබ්බා. ඔන්න ඔය විදිහට තමයි මේ ලයින් එක බලාගෙන කියන්නේ බෝලින්ජර් බෑන්ඩ් කියන ඉන්ඩිකේටරේ බලාගෙන ට්‍රේඩ් කරන්නේ. මේක ගොඩක් පහසු ක්‍රමයක්. ඒ කියන්නේ ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. හැබැයි එක දෙයක් මේකෙන් දාන හැම ට්‍රේඩ් එකම සාර්ථක වෙන්නේ නැහැ. ට්‍රේඩ් 50 ට්‍රේඩ් 100ක් දැම්මොත් ට්‍රේඩ් 45ක් 60ක් වගේ තමයි සාර්ථක වෙන්නේ. 100ම සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි හරියට මේක කරගෙන ගියොත් අපිට හොඳ ලාභයක් ගන්න පුළුවන්. මොකද ට්‍රේඩ් කරන ක්‍රමවේදික කවදාවත් 100% සාර්ථක වෙන්නත් බෑ. 100% අසාර්ථක වෙන්නත් බෑ. මේ කියන්නේ සාර්ථකත්වය මධ්‍යම මට්ටමක තියෙන ක්‍රමයක් තමයි ගොඩක් හොඳ. අපිට මේ වගේ ක්‍රමයකින් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්.